එන්නකෝ තේ වෙලාවට රස කෑමක් හදාගන්න. තෙල් ටික රත් වුණාම පොඩිවට කපාගත්ත රට ලුණු ටිකයි කරපිංචා ටිකයි නයි කොච්චි මිරිස් ටිකයි දාගෙන ටිකක් බැදෙන්න දීලා ඒකටම ලුණු ටිකකුයි කහ කුඩු ටිකකුයි තුන පහ කුඩු ටිකකුයි දාගන්න. ඔයාලා කැමති නම් මෙතනදී කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්න. මේකටම ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගෙන අපි හදාගෙන තියාගත්ත සැමන් ටිකයි තඹගත්ත අල ටිකයි දාගෙන ඒ මිශ්‍රණය හදාගන්න. ඒක නිවෙනකන් මම ආවා පාන් පිටි මිශ්‍රණය හදාගන්න. ඔයාලට බිත්තරයක් කඩාගෙන ඒකේ උනත් තවර ගන්න පුළුවන්. මම අද පාන් පිටිකින් තමයි තවරගන්නේ. දැන් නිවෙන්න තිබ්බ මිශ්‍රණය අරගෙන පොඩිවට අපි බෝල හදාගමු. ඔයාලා කැමති සයිස් එකකට හදාගන්න. ඊට පස්සේ මේ ටික හදාගෙන ඉවර වෙලා පාන් පිටි මිශ්‍රණය දවටලා බිස්කට් කුඩු ටිකෙත් දවට ගන්න. මේ විදිහට අපි දෙපාරක්ම දවට ගමු. එතකොට කට්ටට් එක පුපුරන්නේ නැහැ. ඇත්තටම ගොඩක් අය කට්ටට් හදන්න දන්නවා. ඒත් මම මේ වීඩියෝ එක ගෙනාවේ හදන්න දන්නේ නැති කට්ටියට. දැන් ඉතින් තියෙන්නේ මේ ටික බැද ගන්න තමයි. බැදගෙන රස බලමු. YouTube එකේ දැන් ඕනි තරම් කෑම හදන වීඩියෝ තියෙනවනේ. ඒවෙන් බලාගෙන උයන්න දන්නේ නැති ඕනිම කෙනෙක්ට රසට කෑම ටික හදාගන්න දැන් පුළුවන්. ඇත්තටම පෙලක් අය ඉන්නවනේ ඉතින් සම්බෝලයක්වත් හදාගන්න දන්නේ නැති අය. එහෙම අයට ඉතින් දැන් අම්මා කියා දෙනකන් කියලා ඉන්න ඕනේ නෑ ඉතින්. ෆෝන් එක අරගෙන අනවශ්‍ය දේවල් නොකර මේ වගේ වටින දෙයක් බැලුවාම රසට කෑම ටික හදලා පිළියෙල කරන්න පුළුවන්. ඇත්තටම මාත් ගොඩක් කෑම ಜಾති හදන්න ඉගෙන ගත්තේ YouTube එකෙන් තමයි. එහෙනම් මගේ වීඩියෝ එක ලස්සනයි නම් පල්ලෙහෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. රසම රසයි.